හෙලෝ ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඉතින් අදත් ලොග් සෝෆි අමීස් channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් එනවද අද මගෙත් එක්ක රසම රස කෑමක් හදන හැටි try කරන්න. අද මං හදන්න හිතාගෙන ඉන්නවා රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් බිරියානි රෙසිපි එකක්. මේ නම් මම හදන විදියට හරිම ලේසි බිරියානි රෙසිපි එක හදාගන්න. ඉතින් මගෙත් එක්ක අද එකතු වෙනවද එහෙනම් බිරියානි රෙසිපි එක හදන්න. එහෙනම් බලමුකෝ බිරියානි එක හදන්න උමනා දේවල් මොනවද කියලා. එන්නකෝ බලන්න. ඉතින් බලන්නකෝ අද මම බිරියානි එක හදන්න යොදාගන්නපු දේවල් මොනවදයි කියලා. එන්නකෝ මේ පොල් කිරි ටිකක් නම් මිරික ගත්තේ යාළුවනේ බත උයා ගන්න. අපි බිරියානි එක හදන්නේ අද පොල් කිරි වලින්. මී කිරි යෝගට් ඒව මේව කිසි දෙයක් ඕනි නෑ මේ බිරියානි එක හදන්න. හරිම ලේසි. පොල් කිරි වලින් හදාගත්තත් රසයේ වෙනසක් නැහැ. මේ ඔය අමුද්‍රව්‍ය හොයන්න කරදර වෙන්නේ නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදියක් තමයි අද මම ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ ගන්න හාල් ප්‍රමාණය අනුව හිතලා අපිට බත උයා ගන්න යන ප්‍රමාණයට මිටි කිරි දිය කිරි එක්කාසු කරලා කලවමට පොල් කිරි ටිකක් මිරික ගන්න යාළුවනේ. ඊට පස්සේ මම මේක හදාගන්න තක්කාලි ටිකක් අල ටිකක් ලොකුවට කපා ගත්තා. කැරට් ටිකක් කපා ගත්තා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු ටිකක් අරගත්තා. මේ ටික තමයි බත උයා ගන්න ඕනේ. මේ බලන්නකෝ. අපිට ගෙදර ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් අමුද්‍රව්‍ය ටිකක් තමයි මම එකතු කරගන්නේ. අල කපනකොට චුට්ටක් ලොකුවට කපා ගන්න යාළුවනේ. නැත්තම් අපි බත උයාගෙන බලද්දී මේ අල කෑලි බෙර වෙලා ගිහින් තිබුණොතින් බත් එකකින් රස එන්නේ නැහැනේ. මේ අපේ කටට හැපෙන ගතිය අඩු වෙනවනේ දිය වෙලා ගියොත්. ඒ නිසා චුට්ටක් ලොකුවට කපා ගන්න යාළුවනේ. ඒත් එක්කම චිකන් ටිකක් ඕනේ අපිට මේ බිරියානි එක රස කරගන්න. මේ බලන්නකෝ මම මේ චිකන් ටික මැරිනේට් වෙන්න තියලායි තියෙන්නේ. මේ මැරිනේට් කරගත්ත යාළුවනේ මිරිස් කුඩු ටිකකුයි 3-5 කුඩු ටිකකුයි එනසාල් කරාබුන ඇටි ටිකකුයි ලුණු කුඩු චුට්ටක් දාලා බැද ගන්න. ඒ පහේ වර්ග ටික බැද ගන්න චුට්ටක් මේ කළු පාට වෙනකන් තිත්ත රස එනකන් නැතුව ටික වෙලාවක් අවපැහැ වෙනකන් මේ වගේ බැද ගන්න යාළුවනේ. ඊට පස්සේ මේ චිකන් එකට දාලා මම කලවම් කරලා චුට්ටක් මැරිනේට් වෙන්න තියාගත්තා. ඒක හරි ලේසි. මේ විදිහට චුට්ටක් බැදපු 3-5 කුඩු ඒව මේව දාපුවාම බිරියානි එකට ලස්සන පාටක් එනවා. ඒකයි මම එහෙම කරගත්තේ. කම්මැලි නැතුව චුට්ටක් බැදලා ගන්න. නැති වුණත් ඒ විදිහට හදන්නත් පුළුවන්. මිරිස් ගොඩක් එකතු කරගන්න එපා. සමහර විට දැවිලෙන්න පුළුවන්. පුංචි අයව කනවා නම් මිරිස් ටිකක් අඩුවෙන් 3-5 ටිකක් වැඩියෙන් එකතු කරලා මේ පහේ මිශ්‍රණය බෙද ගන්න යාළුවනේ. එතකොට හරිම රසයි මේ බිරියානි එක. ඉතින් එන්නකෝ එහෙනම් අපි හදන්න පටන් ගනිමු. මේ බලන්නකෝ මම වෙනදා වගේම තෙල් ටිකක් ලිපෙන් තියලා ඉඟුරු සුදු ලුණු බීලුණු ටික එකට එකතු කරගත්තා. අපි මේක චුට්ටි වෙලාවක් බැදෙන්න දෙමු යාළුවනේ. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ මේ සුපුරුදු ක්‍රමය. මදාමත් මේ විදිහටනේ අපි කෑම එකක් ඉස්සෙල්ලාම හදන්න පටන් ගන්නෙ. චුට්ටි වෙලාවක් මේක බැදෙන්න දෙමු යාළුවනේ. ගොඩක් අර වෙනකම් බැදෙන්න දෙන්න ඕනේ නෑ යාළුවනේ. ටික වෙලාවක් යනකොට සුවඳ හමනවනේ මේ ටික බැදිලා. ඒ සුවඳ එනකොට අපි මැරිනේට් කරගනිපු චිකන් ටික එකතු කරගමු. මේ බලන්නකෝ. ලස්සන පාරට තියෙනවනේ. මේක දාගමු. බලන්නකෝ. මේක ටිකක් කලවම් කරලා ටිකක් තෙලේ බැදෙන්න දෙමු. මේ වෙලාවේ ඕගොල්ලෝ මේකට කහ ටිකක් එකතු කරගන්න යාළුවනේ. කහ ටික බැදෙනකොට තෙල් එකේ හරිම ලස්සන පාටක් එනවා. බලන්නකෝ මම කහ ටිකක් එකතු කරගත්තා. මේ විදිහට චුට්ටක් කලවම් කරලා අපි පියනකින් වහලා ටික වෙලාවක් මේක බැදෙන්න දෙමු යාළුවනේ. මේ හැබැයි වරින් වරට පියන ඇරලා චුට්ටක් කලවම් කරන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් අඩිය අල්ලන්න පුළුවන් නේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මම මේ වෙලාවේ පියනකින් වහලා පොඩි වෙලාවක් ලිපේ තියාගන්නවා. හරිනේ. දැන් බලන්නකෝ යාළුවනේ මස් ටික චුට්ටක් විතර තැම්බීගෙන එන්නේ. වතුර ගතියක් ටිකක් උනලා.
සුවඳත් වෙනවා පහේ වර්ගවල තෙලේ බැදිච්ච නිසා. මේ වෙලාවේ අපි අර කපා ගන්න එළවලු ටික මතකයිනේ. ඒ ටික මේකට එකතු කරගමු. එකතු කරලා චිකන් එකත් එක්කම මේක කලවම් කරගමු. මේ වෙලාවේ මම අර තුන පහ බදිනකොට ලුණු එකතු කරගෙනනේ තිබුණේ. ඒක නිසා ලුණු ගතිය හැම සුට්ටක් බලලා මේ මදි පාඩුවක් තියෙනම් අපි අර මිරිඟු ගණන්පු පොල් කිරියකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්න යාළුවනේ. එතකොට බත උයනකොට මේ ලුණු හොඳට කලවම් වෙලා මිශ්‍ර වෙනවනේ. වෙනම දාන්න ගියොත් බත උයන අතරේ තන තන කැටිති වගේ ලුණු එකතු වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඒ ටික කලවම් කරලා අපි පොඩි වෙලාවක් තියනකින් වහලා මේක තියමු. චුටි වෙලාවක් තැම්බෙන්න. චිකන් මිශ්‍රණය තැම්බිලා හරියනකම් අපි බත් ටික සූදානම් කරගමු යාළුවනේ. හාල් ටික බත උයා ගන්න. මේ බලන්නකෝ මං අද ගත්තේ නම් කීරි සම්බා. ඔයාලට පුළුවන් සුදු කැමති හාලක් අරගන්න සුදු කැකුළු නැතිව. සම්බා හාල්, කීරි සම්බා, නාඩු වගේ දෙකකින් උනත් හදාගන්න පුළුවන්. බලන්නකෝ. දැන් මේ සාල් ටික හොදගෙන මම මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා යාළුවනේ. මේ බලන්නකෝ මම පොල් කිරියකට රම්පෙ ටිකකුත් එකතු කරගත්තා. ඒ වගේම මදි පාඩුවක් ඇති වෙයි කියලා හිතලා ලුණු චුට්ටකුත් එකතු කරගත්තා. මේ බලන්නකෝ. අපි මේ විදිහට පොල් කිරි ටික එකතු කරලා අපි අර උයන ප්‍රමාණයට මේ ඇඟිලි තුඩු වලට ඇතිද කියලා මේ ගානට පොල් කිරි ටික එකතු කරගන්න. වෙනම භාජනයකට මේ විදිහට දාලා හාල් ටික හොදලා යාළුවනේ චුට්ටක් බලන්න. නැත්නම් අපිට ලිප තියලා මේ හාල් එකතු කරලා පොල් කිරි දාලා අපිට මේ මත දාලා බලන්න අමාරුනේ රස්නේ නිසා. ඒක නිසා මේ විදිහට චුට්ටක් මේ බලා ගන්න යාළුවනේ. වෙනම භාජනයකට දාලා හාල් ටික ලෑස්ති කරගන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ටික අර අපේ එළවලු මිශ්‍රණයට කලවම් කරලා උයා ගන්න තමයි තියෙන්නේ සාමාන්‍ය බතක් වගේ. බලමුකෝ අපි දැන් එළවලු මිශ්‍රණය කොහොමද කියලා. බලන්නකෝ දැන් නම් ටිකක් ග්‍රේවි ගතිය එහෙම ඇවිල්ලා යාළුවනේ. ඔයාලට පේනවනේ අර ඇතුලෙන් බුබුලු දාන ගතිය නේද? බලන්නකෝ පොඩි වෙලාවක් වහලා තියලා ඔයගොල්ලෝ බලන්න තේරෙනවනේ. චූටි වෙලාවකින් මේ ටික මැල වෙලා වගේ ගතිය තියෙනකොට අපිට හාල් ටික එකතු කරගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ විදිහට මට හිතෙනවා මේ ඇති වෙයි කියලා. මේකට අපි දැන් අපි අර ලෑස්ති කරගන්නපු පොල් කිරි එකතු කරගන්නපු හාල් ටික එකතු කරගමු. බලන්නකෝ මේ විදිහට ඔක්කොම ටික එකතු කරගන්න. බලන්නකෝ දැනටම ලස්සන පාටක් ඇවිල්ලානේ තියෙන්නේ නේද යාළුවනේ. බලන්නකෝ මම ඔන්න හාල් ටික ඉතින් ටිකත් එකතු කරගත්තා. දැන් තියෙන්නේ මේක චුට්ටක් කලවම් කරලා මේක ටිකක් කලවම් කරලා අපි සාමාන්‍ය බත උයා ගන්න විදියට වහලා ඉදව ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. බලන්නකෝ මම ඕගොල්ලන්ට හැමදාමත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපිනේ ඉතින් අරගෙන එන්නේ. මේකත් ඒ වගේම මගේ විදියට හදන ලේසි බිරියානි රෙසිපියක්. ඉතින් try කරලා බලන්නකෝ. එහෙනම් අපි මේ බත ඉදවගෙන ඉවර වෙලා බලමු කොහොමද කියලා. බත උයා ගන්න ගානට පොල් කිරි මදි වෙයි කියලා හිතුනොත් යාළුවනේ වතුර ටිකක් එකතු කරගන්න. ඒකට කමක් නැහැ. මේ වතුර චුට්ටක් දැම්ම කියලා රසය අඩුවක් වෙන්නේ නැහැ. හොඳද? ඔන්න යාළුවනේ මම බිරියානි එක හදාගෙන ඉවරයි. මේ බලන්නකෝ ලස්සන පාට වගේම රස පාටයි නේද? මේ බලන්නකෝ. ඔයාලට පේනව නේද? ඔන්න ඉතින් ලේසියෙන් රසට ඉක්මනින් හදාගන්න පුළුවන් බිරියානි රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න අද දවස සමහර ගෙවල් වලට විශේෂ දවසක්. මොකද පුංචි අයෝ අද ශිෂ්‍යත්ව ලියපු දවසනේ. සමහර අයට නම් ඒ දවස විශේෂයි.
ඉතින් ඔන්න පොඩ්ඩන්ගේ සතුට වෙනුවෙන් මේ වගේ රස රෙසිපි එකක් එයාලට try කරන්න හදලා දෙන්න. මේ දවස්වල ඉතින් නිවාඩු කාලෙත් එක්කනේ යාළුවනේ. පුංචි හුරතල් නඩු හබත් ගෙදර පිරීලා තියේවි. ඉතින් ඒ වෙලාවට මේ වගේ රස රෙසිපි එකක් හදලා පුංචි අයවන්ට කන්න දුන්නොත් ඉතින් ගෙදරම සතුටින් පිරේවි. බලන්නකෝ ඉතින් මගේ රයිස් එක කොහොමද කියලා චුට්ටක් කලබම් කරලා බලන්න. ඔයාලට පෙන්නන්න. මේ බලන්නකෝ. චිකන් කෑලි තැම්බිලා එන ග්‍රේවි එකත් බතටම එකතු වෙනවනේ යාළුවනේ. මම මේ ෆෝන් එක අතින් අල්ලගෙන ඉන්න හින්දා අමාරුයි මේක කලවම් කරලා පෙන්නන්න. මේ බලන්නකෝ. මේ විදියට තමයි තියෙන්නේ. හරිම සුවඳයි. බලන්නකෝ. බත ඉදෙන වෙලාවට, බත උතුරන වෙලාවට ඔයගොල්ලෝ ලුණු එහෙම චුට්ටක් බලාගන්න යාළුවනේ. ඒ වගේම අර මං කිව්වනේ ඔයගොල්ලන්ට චිකන් එක මැරිනේට් කරගන්න 3-5 ටිකක් බෙදගත්තා කියලා. ඒකට මහදුරු ටිකකුත් එකතු කරගන්න යාළුවනේ. බදිනකොට මට ඒක කියන්න අමතක වුණා මං හිතන්නේ. එතකොට හරියට අර ඔරිගානෝ දැම්මා වගේ සුවඳක් මේ බත් එකෙන් එනවා. බලන්නකෝ ඉතින් ඔන්න ලේසියෙන්ම හදාගන්න බිරියානි රෙසිපි එකක් ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ දවස්වල පුංචි අයව සතුටු කරන්න ඔයගොල්ලන්ට මේ වගේ රෙසිපි එකක් දරුවන්ට හදලා දෙන්න පුළුවන් ඉතින්. ඔන්න ඉතින් මේ විදියට බිරියානි එකක් හදලා රස බලලා මට රස කමෙන්ට් එකක් ඉතින් දාන්න. මම ඔයගොල්ලන්ගේ රස කමෙන්ට් එකක් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මගේ රස රෙසිපි try කරන්න කැමති අය ඉන්නවනම් ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා මාවත් ඔයගොල්ලන්ගේ යාළුවෙක් කරගන්න. ඉතින් යාළුවනේ ආයෙත් දවසක මේ වගේ ලේසි රස රෙසිපි එකක් ඔයාලට අරන් එනකන් එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් යාළුවනේ. ආදරෙන් සතුටින් රස කෑම හදලා ගෙදර අයව සතුටින් තියන්න උත්සාහ කරන්න. එහෙනම් ගිහින් එන්නම්.